සුබ දවසක් සියලු දෙනාටම. අද නොවැම්බර් මාසයේ 21 වෙනිදා සිකුරාදා දවස. අපි බලමු අද දවසෙත් කොහොමද ගෝල්ඩ් වල හැසිරීම කියන එක. ඔව්. ඔයාලා එකතුලා ඉන්නේ ගෝල්ඩ් මාකට් වල ඩේලි ෆෝකාස්ට් එකත් එක්ක. අපිට විශේෂයෙන්ම පෙරේදා නිව්යෝක් සෙෂන් එකෙන් පස්සේ අපි කතා කරා මෙන්න මේ ඩවුන්වර්ඩ් මූව්මන්ට් එක ගැන. ඒ ඩවුන්වර්ඩ් මූව්මන්ට් එකෙන් පස්සේ අපිට විශේෂයෙන්ම මාකට් එකට එන්ටවෙන්ට ලොකු කන්ෆර්මේෂන්ස් දුන්නේ නැහැ. ඒ වගේම නිශ්චිත අපි කියන්නේ බයස් එකක් නිර්දිශානතයක් ගෝල්ඩ් වල පෙන්වුවේ නැහැ. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වුණා මේ සිකුරාදා සමහරවිට බදාදා දවසේ තිබ්බ FOMC මීටින් සහ ඊයේ දවසේ තිබ්බ NF non farm payroll නිවස් එක. එතකොට මේ high impact news ඒවට කලින් ගොඩාක් වෙලාවට මාකට් එකට මේ අතරතුර කාලේ කිසිම වෙලාවක මං හිතන්නේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා මාකට් එකට ඇක්සස් වුණා කියලා. ඉතින් ඒක නිසා තමයි මේ විදිහ අපිට කියන්නේ මෙතන ඇත්තටම සිද්ධ වුණේ සාමාන්‍ය රීටේල් ට්‍රේඩර්ස්ලාගේ ඕඩර්ස් තමයි තිබ්බේ. ඒක නිසා මෙන්න මේ නිවස් එක සහ මීටින් අතර අපිට කිසිම වෙලාවක ලොකු මූවමන්ට්ස් දකින්න හම්බුනේ නැහැ. ඉතින් මාකට් එකේ අපිට කිසිම වෙලාවක ප්‍රොෆිට් ගැනීමේ හැකියාවක් ඒක නිසා තිබ්බේ නැහැ. ඔයාලා පේන ඇති 1 hour chart එකේ වුණත් ඒකම බොහොම හිමින් තමයි මාකට් එක ගියේ. කිසිම විදිහක EMA ලයින්ස් වලට මේකක් වුණෙත් නැහැ. ඉතින් ඒතකොට ඊයේ නිවුස් එක උනත් බොහෝ දුරට ගෝල්ඩ් වලට කෙටි කාලින වශයෙන් පොඩි ඒ කියන්නේ බලාපොරොත්තුන්ට වඩා වැඩි අගයක් ආව NFP වල ඇතම් කොටස්. ඒක නිසා කෙටි කාලිනව පොඩි ගෝල්ඩ් වල ස්ට්‍රෝං වීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ස්ට්‍රක්චර් එකක් විදිහට ඒක ලොකුවට බලපෑයි කියලා හිතන්නත් බෑ. මොකද දැන් මේ මාකට් එක දිහා බැලුවොත් එහෙම අපිට මම යන්න කැමති ඩේලි chart එකට. ඩේලි chart එකට ගියාට පස්සේ අපිට පේනවා මේ අවසාන දින දෙකේ විශේෂයෙන්ම අපිට විශේෂ ගමන් කිරීමක් දකින්න හම්බුනේ නැහැ. ලික්විඩිටි ගැනීමක් විතරයි මෙතෙන්දි පේන්නේ. ඒ වගේම ප්‍රයිස් එක තාම තියෙන්නේ 20 EMA කියන එකට උඩින්. ඉතින් මේ 20 EMA එකට උඩින් දැන් දින දෙකක් තියෙන නිසා ගොඩක් වෙලාවට අපිට දැන් මාකට් එකේ ගමන් මාර්ගය දිහා බැලුවොත් මාකට් එකේ ලික්විඩිටිස් ගන්න තියෙන එකක් තමයි මෙන්න මෙතන තියෙනවා ලික්විඩිටි. අනිත් එක දෙනවා මෙන්න මෙතන උඩ. ඒ කියන්නේ 4128 කියන ප්‍රදේශයේ තියෙනවා ලික්විඩිටි. මේක ෆෙයා වැලියු ගැප් එකක්. මේ ෆෙයා වැලියු ගැප් එක තාම ෆිල් කරේ නැහැ. ඒ වගේම මෙතන තියෙන්නේ අපිට සපෝට් එකක්, ස්ට්‍රෝං සපෝට් එකක් මෙන්න මේ ප්‍රදේශයේ. ඒ කියන්නේ 4000 කියන ප්‍රදේශයේ අපිට තියෙනවා මේ වීක් එකත් එක්ක පහලින් සපෝට් එකක්. ඉතින් ඒකත් ඊට පහලින් තියෙනවා තව 50 EMA. ඉතින් මේ ඒරියාස් ටිකට ප්‍රයිස් එක එන්න පුළුවන්. ඉතින් මේ ප්‍රදේශ දෙක තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ ගෝල්ඩ් වලට. ඉතින් ගෝල්ඩ් වල මේ දැන් වර්තමානයේ පවතින මේ ස්ථානයත් එක්ක බැලුවොත් එයා ඉන්නේ EMA වලට උඩින්. ඉතින් ඒක නිසා මේ පහළට ප්‍රයිස් එක එනවට වඩා බොහෝ දුරට මෙන්න මේ උඩ තියෙන මම කතා කරපු මේ 4140 140 කියන ප්‍රදේශයේ තියෙන මේ ෆෙයා වැලියු ගැප් එකට ප්‍රයිස් එක ඇවිල්ලා නැවත වතාවක් පහළට එයි කියන එක තමයි අපේ අදහස වෙන්නේ. නමුත් මේ පවතින තත්ත්වයක් එක කියන්න බෑ. මොකද මේ නිවුස් එකත් එක්ක පොඩ්ඩක් ගෝල්ඩ් වල ස්ට්‍රෝං පැත්තට තමයි නිවුස් එක තිබ්බේ. ඉතින් ඒක නිසා මේ සමාන ඩොලර් වල. ඒතකොට ඒක නිසා ගෝල්ඩ් වල මිල ඇතැම් විට පහළ වැටීමේ සම්භාවිතයක් තියෙනවා කෙටි කාලීනව. ඒක දීර්ඝ කාලීනව ලොකු බලපෑමක් නැහැ. ඒක තමයි අපිට මේ ඩේලි chart එකේදී අපිට දකින්න හම්බෙන ප්‍රධානම දේ. වගේ මේ ෆෙයා වැලියු ගැප් එක මම පොඩ්ඩක් ලකුණු කරලා පෙන්නන්න කැමතියි. මෙන්න ඔයාලට පේන ඇති ඒක ගැප් එක හොඳටම වහන්න බැරි වුණා. අපි අර කතා කරපු බෝඩ් මීටින් එකට කලින් ගොඩාක් වෙලාවට අපි දැක්කා මේ මාකට් එකේ තිබ්බ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා අයින් වුණා. ඒකත් එක්ක තමයි ගොඩාක් දුරට මේ මාකට් එක පහළට වැටුනේ. දැන් මේ ප්‍රදේශයේ කන්සොලිඩේට් වෙමින් පවතිනවා දැන්. ඒතර මෙන්න මේ ප්‍රදේශයේ අපි කතා කරමු 4140 වගේ ප්‍රදේශයට ප්‍රයිස් එක ගොඩක් දුරට උඩට යන්න පුළුවන්. ඔව්. ඒතර අපි ඒක උඩට යනවද නැද්ද කියන එක හරියට කන්ෆර්මේෂන් කරන්න ඕනේ. ඒක ගැන තමයි අපි අද දවසේ ඩේලි ෆෝකාස්ට් එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන 4 hour chart එකට ආවත් අපිට පැහැදිලිව පේනවා 4 hour chart එකේ අපිට උඩ තමයි fair value gap එකක් තියෙන්නේ. දැන් මෙතන පහළට මෙන්න මෙතන උඩට යනකම් මෙන්න මේ ප්‍රදේශයම අපිට 4 hour chart එකේ fair value gap එකක් විදිහට පෙන්눔 කරනවා. ඉතින් ඒක නිසා බොහෝ දුරට
මාකට් එකේ ලික්විඩිටිස් බැලුවොත් එමේ ඉන්ටර්නල් ලික්විඩිටිස් වෙනුවෙන් ප්‍රයිස් එක බොහෝ දුරට උඩට යෑමේ සම්භාවිතාවයක් තියෙනවා. ඔව්. ඉතින් එහෙනම් අපි අද දවසේ ඉස්සෙල්ලාම බලමු සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් මොනවද වෙනස් වෙන්න තියෙනවාද කියන එක. ඒ විදිහට බැලුවොත් මම විශේෂයෙන්ම දකින්න හම්බෙන්නේ නැහැ ලොකු වෙනසක් මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වල. මෙතන අපිට මේක විතරක් චුට්ටක් උඩට සමහරවිට මම මේක ඉවත් කරනවා. අපිට මේ අලුතෙන් එකක් අඳින්න වෙනවා එතන. ඒ වගේම මේ වැලියු ගැප් එකත් මම ඉවත් කරනවා. ඊට පස්සේ අපිට දැන් මෙතන පැහැදිලිව පේනවා දැන් මේක ස්ට්‍රෝං දැන් මේ ප්‍රදේශය අපිට පේනවා මේක රෙසිස්ටන්ස් එකක් විදිහට තිබිලා තියෙනවා. මෙතන ඊට පස්සේ 4100 වගේ ඊළඟට රෙසිස්ටන්ස් එකක් විදිහට තිබිලා මෙතන සපෝට් එකක් විදිහට තියෙනවා. මේ 4100 අවට තමයි මේ ටික තියෙන්නේ මෙතන. ඒ වගේම මේ ප්‍රදේශයේ සහ ඊළඟට මෙතන දැන් බ්‍රේක් අප් වෙලා ඊළඟ නැවත වතාවක් ඒක තියෙනවා. ඒකට මෙතන ස්ථාන 3ක ප්‍රයිස් එක ගැටීමක් වෙලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය නම් මේක උඩට ගමන් කරන්නත් පුළුවන්. දැන් අපි මෙතනින් තියලා ඊට පස්සේ අපි නිකන් බැලුවොත් එහෙම 1 hour chart එකට ගිහිල්ලා ඔව් ඒතර මම හිතනවා එතනින් අපි දෙයන්න පුළුවන් අපිට. මොකද ප්‍රයිස් එක ඇත්තම පිට මේ හරිය ලික්විඩිටිස් තියෙන නිසා ඒ ප්‍රදේශයට වැටලා නැවත වතාවක් පහළට එීමේ සම්භාවිතාවයක් තියෙන නිසා. ඔව් අපි ඒ විදිහට අපේ රෙසිස්ටන්ස් එක පොඩ්ඩක් වෙනස් කරනවා. ඊට පස්සේ ඉස්සෙල්ලා මම කැමති අඳින්න අද දවසේ තියෙන සපෝට් ඒ කියන්නේ සෙල් සෝන් සහ බයි සෝන් මොනවද කියන එක. මෙතන අපිට තියෙන මෙන්න මේ සෙල් සෝන් එක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා. ඒ සෙල් සෝන් එක ආශ්‍රය කරගෙන අපිට බයි කරන්නත් පුළුවන්. මේක බ්‍රේක් අප් වුණොත් තමයි බයි කරන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම අපිට ඒක රීටෙස්ට් කරොත් එහෙම අපිට සෙල් කරන්නත් පුළුවන්. මොකද මෙන්න මේ උඩ කොටසේ විශේෂයෙන්ම මට ඒක පෙන්වන්න පුළුවන් 1 hour chart එකට ගිහිල්ලා මෙන්න මේ උඩ කොටසේ මේ ප්‍රදේශයේම තියෙන ලික්විඩිටිස් මේකෙන් උඩ. එතකොට මෙන්න මේ ලික්විඩිටිස් මේක channel එකක් විදිහට තියෙන්නේ. ගොඩාක් දුරට උඩට ගිහිල්ලා ඒ ලික්විඩිටිස් ගන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ප්‍රයිස් එක නැවත වතාවක් පහළට එීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රයිස් එක උඩට ගිහිල්ලා රීටෙස්ට් කරලා අර අපි කතා කරමු fair value gap එක දක්වා ගමන් කරන්නත් පුළුවන්. අද දවසේ මම දකින movements දෙකේ දෙක ප්‍රධාන වශයෙන්ම අපිට මාකට් එකේ දකින්න පුළුවන් දේවල්. ඉතින් අපි buy කරනවා නම් කොහොමද sell කරන්න කොහොමද කියන එක තමයි දැන් ඊළඟට කතා කරන්න යන්නේ. මෙතෙන්දී 1 hour chart එකේදී අපි EMA lines ගැන ගත්තොත් එහෙනම් අපිට EMA lines වල කිසිම support එකක් තවම මාකට් එකෙන් ගන්න බෑ. ඒකේ තියෙන ස්වභාවයත් එක්ක. මොකද මේ දේවල් ටික ඔක්කොම තියෙන 1 hour වල වේවා 4 hour වල වෙන්න පුළුවන්. ඒ දෙකේම අපිට ලොකු support එකක් එන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට එකම support එක තියෙන්නේ මෙන්න මේ 150 EMA කියන එක 4 hour. එතනින් එහාට විශේෂයෙන්ම අපිට පේනවා වික් එකකින් තමයි මේක ප්‍රයිස් එක උඩට ගිහිල්ලා පහළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් buy කරනවා නම් බොහෝ දුරට මම කැමති ප්‍රයිස් එක මෙන්න මේ 150 EMA කියන ලයින් එකට ආවොත් buy කරන්න. මොකද මේ මැද ප්‍රදේශයේදී buy හෝ sell කරන එක බොහොම භයානකයි. ඔව් අද අපි දවසේ ගත්තොත් එහෙම setups ටික ලකුණු කරන්න ගියොත් පළවෙනිටම මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රයිස් එක මෙහෙම පහළට ඇවිල්ලා මෙන්න මේ buy zone එකේ තියෙන පහළ මෙතන තියෙන fair value gap එකක් වන්නව වෙල. ඇතැම් විට fair value gap එකත් වහලා ඊට පස්සේ මෙතනින් ඊට පස්සේ 1 hour chart වල bullish candle එකක් හැදුනට පස්සේ ඒකේ fair value gap එකකට 15 minutes වල fair value gap එකකට price එක ආවට පස්සේ අපිට market එක buy කරන්න පුළුවන්. ඒකම හොඳම confirmation එක තමයි මෙතන ඇති වෙන්න මෙන්න මේ market structure නැත්නම් choch එකක් හැදෙනකොට එතනින් අපි market එකට enter වුණා නම් අපිට බොහෝ දුරට මෙන්න මේ sell zone එක දක්වා market එක buy කරන්න පුළුවන්. ඒක තමයි අද දවසේ පළවෙනි setup එක විදිහට මම දකින්නේ. ඊළඟට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙන්න මේ sell zone එකෙන් sell කරන්න. price එක උඩට ගිහිල්ලා මේ ප්‍රදේශයේ තියෙන liquidities අරගෙන නැවත වතාවක් market එක sell වුණාට පස්සේ 1 hour chart වල bearish candle එකක් හැදුනට පස්සේ ඒ bearish candle එකේ fair value gap එකට 15 minutes වල fair value gap එකට හරි 5 minutes වල fair value gap එකට හරි price එක ආවට පස්සේ අපිට පුළුවන් market එකට sell කරන්න fair value gap එක fill වුණාට පස්සේ නැත්තම් මෙතන මේක break
ඩවුන් වෙනකොට. එතකොට අපිට පුළුවන් මාකට් එක 4008 වගේ මෙන්න මේ අපේ බයි සෝන් එක දක්වා මාකට් එක සෙල් කරන්න. එතකොට මේ දෙක තමයි ප්‍රධානම බයි එකයි සෙල් එකයි විදිහට දකින්නේ මම. ඊට අමතරව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව සෙටප් දෙකක් තියෙනවා. මෙන්න මේ බ්‍රේක් අප් වුණොත්. මේ සෙල් සෝන් එක බ්‍රේක් අප් වුණොත් අපිට පුළුවන් රීටෙස්ට් වෙනකොට. එතකොට මේක රීටෙස්ට් වුණාට පස්සේ අපිට නැවත වතාවක් බයි කරන්න අපිට එතකොට කොතනින්ද මේක බ්‍රේක් අප් වුණා කියලා අපි දැනගන්න කෙනෙක්ත් ගොඩක් වැදගත් වෙනවා. මොකද මෙතන ලයින්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ උඩම තියෙන වික් එකත් එක්ක ඇති වෙන ලයින් එක. ඊළඟ මෙතන මේ සපෝට් නැත්නම් මේ රෙසිස්ටන්ස් ලයින් එකත් එක්ක එන එක. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ උඩ තියෙන වික් එකත් එක්ක උඩින් ප්‍රයිස් එක ගිහිල්ලා ක්ලෝස් වුණාට පස්සේ ඊළඟට රීටෙස්ට් වෙන එකට මාකට් එක එන්ටර් වෙන්න. ඔව් එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් බොහෝ දුරට මේ උඩ තියෙන සෙල් සෝන් එක දක්වා ප්‍රයිස් එක උඩට යයි කියන එක. ඒකට අවසාන වශයෙන් අද දවසේ අපිට සෙල් එකට එන්ටර් වෙන්න පුළුවන් මෙන්න මේ බයි සෝන් එකට ප්‍රයිස් එක ඇවිල්ලා බ්‍රේක් ඩවුන් වුණාට පස්සේ මේ ආකාරයේ රීටෙස්ට් වුණොත් අපිට පුළුවන් පහළ තියෙන 3929 කියන බයි සෝන් එක දක්වා ප්‍රයිස් එක ආවහම ප්‍රොෆිට් එක ගන්න. ඉතින් මෙන්න මේ සෙටප්ස් 4 තමයි අද දවසේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සෙල් සෝන් එක සහ බයි සෝන් එක අතර මාකට් එකේ එන්ටර් වුණාට අපිට ලොකු ප්‍රොෆිට් ගන්න අමාරුයි. ඒ වගේම වරදින්න පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් අපිට ඉන්න වෙනවා මෙන්න මේ ඒරියා දෙකකින් එකකට ප්‍රයිස් එක එනකන්. ඊට පස්සේ ඇවිල්ලා ඒ ඇතුළට යන්න පුළුවන්. නැත්නම් ඒකෙන් එළියට යන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවන් ඉක්මනින් එන්න පුළුවන්. විශේෂයෙන් ලන්ඩන් සෙෂන් එකේදී වගේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ සිකුරාදා දවසේ ඉතින් පිට ලොකු මූව්මන්ට්ස් එන්නත් පුළුවන්. ඒක නිසා ඒවා හරියට අල්ලගත්තොත් ප්‍රොෆිට් ගන්න හැකියාවකුත් තියෙනවා. මොකද මාකට් එක එක දිගට පැය කියන්නේ 24ක් 30ක් 32ක් වගේ ගියාට පස්සේ නැවත වතාවක් ලොකු ගමන් කිරීම අපිට දකින්න හම්බෙනවා. ස්ට්‍රක්චර් ක්‍රියේට් කරන එක. මොකද මේ මාස සතිය තුල අපිට විශේෂයෙන්ම සඳුදා දවස සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙකේම මාකට් එකේ ගමන් කිරීම බොහොම අඩුවෙන් තමයි පෙන්눔 කරේ. ඉතින් ඒක නිසා අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ අද දිනේ බොහෝ විට මාකට් එක නැවත වතාවක් එයාගේ නිවැරදි දිශානතියට ගමන් කරයි කියලා. එහෙනම් අද දවසේ ඩේලි ෆෝකාස්ට් එකත් එක්ක එකතු වෙච්ච ඔබ සියලු දෙනාටම මම ස්තුතියි. ඒ වගේම අපි වීක්ලි ෆෝකාස්ට් එක සහ අපේ වීඩියෝ ටියුටෝරියල්ස් රිලීස් කරන සෙනසුරාදා දවස්වල ඒවත් එක්කත් එකතු වෙන්න කියලා කියමින් අද සියලු දෙනාටම සුබ දවසක්.